Hi travelers, good morning ඔක්කොටම. ඉතින් අද ඇවිල්ලා තියෙනවා අපි බලංගොඩ ප්‍රදේශයට. බලංගොඩ දියවින්න ගම්මානයේ තමයි අද ඇවිල්ලා තියෙන්නේ. දියවින්න ගම්මානයේ තියෙන සුන්දර දියවෙණි ඇල්ල බලන්න. දියවින්න ගම කියන්නේ මාර ලස්සන ගමක්. මෙතන මම ඔයගලන්ට වීඩියෝ වලදී පෙන්වන්නම්. ඩ්‍රෝන් වීඩියෝ වලින් ඔයගලන්ට ඒක හොඳට බලා ගන්න පුළුවන්. වෙල්යායක් එක්කම මේ view එක දකිනකොට මේ ලොකු වෙල්ලයක් එක්ක මේ දියැල්ල view එක දකිනකොට මාරම මේ ෆීලිං එකක් එනවා. ඉතින් අද අපි උදේ ගමන පිටත් උනේ පාන්දර 5ට විතර. ඉතින් බලංගොඩට එන්න ඕනෙන්ද ලොකු දුරක් තිබ්බ හින්දා අපි උදේ පාන්දරම ගමන පටන් ගත්තා. මම මෙහෙට එන විදිහ ඔයගලන්ට කියන්නම්. ගොඩක් කට්ටිය දන්නවා බලංගොඩට එන්න පුළුවන්, ඕන පැත්තකින් ඕන කෙනෙක්ට එන්න පුළුවන්. ඔයගොල්ලෝ බලංගොඩට ඇවිල්ලා බලංගොඩෙන් එන්න ඕනේ කපුගල පාරේ. ඔයගලන්ට විශේෂ දෙයක් කියන්න ඕනේ මේ කපුගල ගම්මානේ ඉඳන් දියවින්න ගම්මානය දක්වා එන පාරේ ඔයගලන්ට ලොකු පරිස්සමකින් එන්න වෙනවා. මොකද වනාලි බොහොමයක් ඉන්නවා කියලා කියනවා. මේ ප්‍රදේශය කියන්නේ විදුලි බලාගාරයක් තියෙනවා. එතකොට ඒ සමනල විදුලි බලාගාරය තියෙනවා. එතකොට යුද හමුදා කඳවුරක් තියෙනවා. ඒ අතරමැද කපුගල දියවින්න කියන මේ අතරමැද තියෙන කොටසේ වනාලි විශාල සංඛ්‍යාවක් ඉන්නවා කියලා කියනවා. වනාලි කිහිප දෙනෙක් ඉන්නවා කියලා කියනවා. ඇත්තටම අපි එනකොටත් අර අලින්ගෙන් එන අර සලින්ට ආවෙන ගුණ ගඳක් තියෙන්නේ. අන්න ඒ ගඳ අපිට හොඳට දැනුණා. අපිත් ගොඩක් බයයි ආවේ. මොකද අපි හිතාගෙන ආවේ නෑ එච්චර මේ අවදානමක් තියනවා කියලා. මොකද මේ අලි වැටවල් නැහැ ඇත්තම කතාව. පාර දෙපැත්තේ යම්කිසි අවදානමක් තියෙනවා. හැබැයි ගොඩක් ගමේ කට්ටිය කිව්වා අද වෙනතුරු ඒ අලින්ගෙන් කාටවත් කරදරයක් කළා නැහැ කියලා. ඉතින් ඕගොල්ලන්ට මම කියන්නේ බයික් එක වගේ යනවා නම් ඇත්තටම පොඩි අවදානමක් තියෙනවා. මොකද සත්තු නිසා විශ්වාස කරන්න බෑ. බයික් එක යනවා නම් අනිවාර්යෙන් පොඩ්ඩක් කල්පනාවෙන් එන්න. මේ දියැල්ල මෙන්න මෙතනට යන්න පුළුවන්. මෙන්න මේවා පෙන්නන තැනට යන්න පුළුවන්කම තියෙනවා. ඒකට මේ එහා පැත්තෙන් තියෙන පන්සලට ගිහිල්ලා ඒ පන්සල ගාවින යන්න පුළුවන් අඩිපාරක් තියෙනවා මේ කැලේ මැද්දෙන්. මෙන්න මෙතන කැලේ මැද්දෙන් දියවෙණි ඇල්ලට යන්න ඕනේ. එතන අද නම් දියැල්ලේ ලොකු වතුරක් තියෙනවා. මොකද මේ පහුගිය ආසන්න දින කිහිපේ මේ පැත්තට ලොකු ඇස්සක් ඇහැලා තියෙනවා. ඒ නිසා දියැල්ලේ විශාල වතුර ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා අපිට දැන් ගමේ මාම කෙනෙක් කිව්වේ දියැල්ල ළඟටම යන්න බැරි වෙයි කියලා කිව්වා. ඒ කියන්නේ ඕකේ අර පාමුල වෙනකන් යන්න පුළුවන්. ඒ වෙනකන් යන්න බැරි වෙයි කියලා කිව්වා. මොකද හිරේ ඒකෙන් තියෙන වතුර පාර මේ සැර වැඩි කියලා. අපි ගිහිල්ලා බලමු කොහොමද කියන්න හරියටම දන්නේ නැහැ. ඔයාලා මේ පන්සලේ නම කියන්න බැරි වුණා. මේ පන්සල තමයි ශ්‍රී දේවගිරි රජමහා විහාරය. ඔයගොල්ලෝ මේ රජමහා විහාරය ගාවට ඇවිල්ලා මේ රජමහා විහාරය ඇතුලෙන් තමයි ඔයගොල්ලෝ වාහන දාන්න ඕනේ. එතන ඉඳන් තමයි ඔයගලන්ට දියවෙණි ඇල්ලේ මුදුනට යන්න වෙන්නේ. හරි එහෙනම් අපි දියවෙණි ඇල්ලේ මුදුනට ගිහිල්ලමු. හරි ගයිස්, අපි දැන් බයික් එක පන්සලෙන් දැම්මා. මේ පිටිපස්සෙන් පේන පන්සල. ඒ පන්සල ගාවේ පටන් ගන්න තැනින්ම උඩට පොඩි අඩිපාරක් තියෙනවා. ආවාසකයක් වගේ තියෙන ආවාසකයේ ගාවින් උඩට තමයි එන්න තියෙන්නේ. ඒ ආවෙන් පස්සේ අපිට යන්න තියෙන්නේ මෙන්න මේ වගේ අඩිපාරක් දිගේ. මේ වගේ සාමාන්‍යයෙන් මේ වගේ අඩිපාරක් දිගේ සාමාන්‍යයෙන් ලොකු දුරක් යන්න තියෙනවා කියලා කිව්වා. ගිහලා බලමු. දියැලේ සද්ද උදෙන්ට එනවා. සෑහෙන දුරක් යන්න තියෙනවා. ඕන දියැලේ සද්ද මෙතනට හොඳටම එනවා. පොඩි හාමුදුරුවෝ නමක් හිටියා. පොඩි හාමුදුරුවෝ නම පාර කිව්වා අපිට යන්න ඕන විදිය. කිව්වට අර හරියට මෙතනින් යනකම් අපිට හිතාගන්න අමාරුයි. ඒ කිව්වට කොහෙද යන්න ඕනේ කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා කොහොමද පාර හොයාගෙන හරි දියැලේ ගාවට යමු. ඔයගොල්ලෝ මේ පැත්තේ ඉඳන් එනවා නම් මෙන්න මෙතනදී පාර දෙකට බෙදෙනවා. එක පාරක් මෙන්න මේ උඩට යනවා. අනිත් පාර මෙන්න මේ පල්ලෙහාට යනවා. මෙන්න මේ මෙතනින් අපි යන්න ඕනේ මෙන්න මේ උඩ තියෙන පාරේ. උඩට ගියොත් තමයි අපිට දියැලේ මුදුනට යන්න පුළුවන්කම තියෙන්නේ. අපි උඩට යමු. ඔයාලන්ට ඇහෙනවද දන්නේ නැහැ දියැලේ සද්දේ.
මාරව සද්දයක් තියෙන දියැලේ. තාම දියැල්ල පේන දෙයක් තැනකටවත් ආවේ නැහැ. ඒ වුණාට මාරව සද්දයක් තියෙන දියැලේ. ගයිස් ඔයගොල්ලෝ මෙතෙන් දෙනවා නම් අනිවාර්යෙන් පොඩක් එන පාර ගොඩ මතක තියාගන්න. මොකද මේ ගොඩක් තැන් වලින් එක එක පැති වලට පාරවල් බෙදෙනවා. ඒතකොට ඒ වගේ තැන් වලින් අතරමං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාර හොයාගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපි වුණත් මේ මොකද සති? සිරාට පාර හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. කොහෙන්ද ආවේ කොතනින්ද ගියේ පොඩක් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ පාර හොයාගන්න පුළුවන් ලේසිම විදිය තමයි දියැලේ උඩ, ඒ කියන්නේ උඩ ලොකු දියැලේ සද්ද ඇහෙනවා. අන්නේ ලොකු දියැලේ සද්ද තියෙන පැත්තරේ තියෙන පාරේ ගියා නම් ඔයගොල්ලන්ට මේ පාර එච්චර හොයාගන්න අමාරු වෙන එකක් නැහැ. වතුර තියෙන දවස්වල වතුර නැති කාලේට පොඩ කල්පනාවෙන් යන්න වෙනවා. උඩ දියැලෙන් එන සද්ද තියෙන පැත්තට අපි ගියොත් ඒ පැත්තෙන් අපිට පාර හොයාගන්න පොඩ්ඩක් ලේසි. මම ගොඩක් වීඩියෝ වල නම් දැක්කා මේ ගස්වල ඉටි කවර කලින් යට ගහලා තිබ්බා කියලා. හැබැයි ඉටි කවර නම් ඇත්තටම හම්බුනේ නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ දැන් ඉටි කවර එක්කෝ ගැලවිලා ගිහිල්ලා එහෙම වෙන්න පුළුවන්. ඇත්තට ඉටි කවර හම්බුනේම නැහැ. මේ අපිට අර සද්දෙට, ඒ කියන්නේ දියැලෙන් එන සද්දෙට තියෙන පැත්තට තමයි අපි මේ යන්නේ. තාම එක ගහකවත් අර ඉටි කොළ ඉටි කවර ගැට ගහලා තියෙනවක පාර හොයාගන්න එහෙම තාම නම් අපිට හම්බුනේ නැහැ. හරියනම් අපි මේ ඉස්සරහට ගිහලා බලමු. තව දුරක් යන්න දෙනවා. තව සද්ද ඇහෙන්නේ ගොඩක් එහා. ගයිස් ඔයගලන්ට පේනවාද තනි කන්දක් තියෙන මේ උඩ නගින්න. දැන් ගොඩක් වෙලාවක නම් මේ වගේ තනි ප්‍රපාතයක් තමයි උඩ නැග්ගේ. ඒ නිසා දැනෙන මාංශය ගොඩක් වැඩි. තනි කන්දක් තමයි, ප්‍රපාතයක් වගේ කන්දක් තමයි දියැල උඩට යන්න නගින්න තියෙන්නේ. ඒ නිසා ටිකක් අමාරුයි ගමන. හැබැයි දියැල දැන් ලාවට වගේ මේ ගස් අතරින් අපිට එහා පැත්තෙන් පේනවා. තව ටික වෙලාවකින් අපිට දියැල ගාවට යන්න පුළුවන්. තව ටික දුරයි දෙන්නේ. ඒ ටිකත් ගිහිල්ලා ඉවරයක් කරමු කොහොම හරි. ගයිස් ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. දියවෙනියල්ලේ වතුර පාර මේ පල්ලෙහා සුදු පාරට පේන්නේ වලාකුළු නෙමේ. දියවෙනියල්ලෙන් පල්ලෙහාට කඩ වැටෙන වතුර පාර තමයි මේ පල්ලෙහා සුදු පාරට වෙන්නේ. මේ වලාකුළුවත් අහසවත් නෙමේ. මෙන්න මෙතනට තමයි අපි යන්න ඕනේ. ඒ වුණාට මම හිතන්නේ මෙතනට අද යන්න බැරි වෙන තත්ත්වයක් තියෙන්නේ. වතුර පාරේ ඒ තරමට සැරයි. ඒ වුණාට පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු. කොයි හරියට වගේ යන්න පුළුවන්ද කියලා. තව 4 දිනක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි ගිහිල්ලා බලමු පොඩ්ඩක් කොයි හරියට වගේ යන්න පුළුවන් වේද කියලා. එහෙනම් පහළට වැටෙන්නේ මේ දියවෙනි ඇල්ලේ මේ උඩම හරිය. ඕගලන්ට හිතාගත්තා කොච්චර සැර වතුරක් තියෙනවද කියලා. මේ හරියට එනකන් මේ හරියට එනකන් හෙන්න ලොකු හුලඟක් හමනවා. නැත්නම් වෙන්දර දියවෙනි ඇල්ලේ මැද හරියට එනකන් යන්න පුළුවන් සාමාන්‍ය වතුරක් තියෙනකොට. තන්නි කරම මීදුමකින් නැහිලා වගේ ගිහිල්ලා තියෙන මේ දියඇල්ල වතුර පාරට. තා පොඩි දුරක් යන්න තියෙනවා. ගයිස් ඕගලන්ට මේ පේන්නේ වැස්සක්වත් සුලි කුණාටුවක්වත් මේ එහෙම කිසිම දෙයක් නෙමේ. මේ වෙලාවේ මේ පැත්තට මාර අවුවක් තියෙන්නේ. මේ වැස්ස නෙමේ. මේ යන්නේ වැස්සක් නෙමෙයි. මේ තනිකර දියවෙනි ඇල්ලෙන් එන වතුර පාර තමයි මේ ඕගලන්ට පේන්නේ. මේ පැත්තට තනිකර මේ වෙනකොට මේ ලොකු අවුවක් පායලා තියෙන පොඩි පොදයක්වත් නැහැ. වුණා මේ දියවෙනි ඇල්ලෙන් මාරම සැර වතුර පාරක් එන්නේ.
ගයිස් ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. දියැල්ල ගාවට ගියා. අතෝයි තප්පර ගානයි හිටියේ දියැල්ල ළඟටම ගිහිල්ලා. මේ කුකුල්ලු ටිකක් වගේ නෑවා. තප්පර ගානයි දියැල්ල ගාව හිටියේ. මාරම විදියට තෙමුණා. හරි ගයිස් අපි දැන් දියැල්ල ගාවේ නම් ආයෙත් පහළට ආවා පන්සල ගාවට ආවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන් යනවා නම් පොඩ පාරවල් පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. ඇත්තටම ගොඩක් ලස්සන දියැල්ලක්. වචනෙන් කියලා නිම කරන්න බැරි දියැල්ලක්. අනිවාර්යෙන් එන්න. මේ වගේ තැන් වලට එන්න. හැබැයි පොඩි අමාරුයි ගොඩක් කට්ටියට යන්න. වයසක කට්ටියට නම් යන්න ගොඩක් අමාරුයි. මොකද තනි ප්‍රපාතයක් වගේ කන්දක් තමයි නගින්න තියෙන්නේ අන්තිම ටිකේ. අන්තිම ටික මුල් ටිකට වඩා ගොඩක් අමාරුයි. ඒ නිසා මේ ඒ ගැන සැලකිලිමත් වෙන්න. හරි ගයිස් එහෙනම් අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මගේ channel එකත් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙන්න එක. ඔයගලන්ට සුබ ගමන්.